එක්සෑම් එක කිට්ටුයිනේ. එක්සෑම් එකට දවස් 48ක් කියලා කියන්නේ පොඩි කාලයක් තියෙන්නේ. දැන් මේ කාලේ මේ කාලේ තමයි ඔයාලා මේ කාලේ ඔයාලා බය වෙලා මාර විදියට ස්ට්‍රෙස් වෙලා ඒ වගේම පාඩම් කරන්න හිතෙන්නේ නැති කාලේ අන්තිම කාලේ. දැන් මේ පොඩි කාලය තුල තමයි මේ A level එක්සෑම් එකේ ලොකු ගේමක් ගහගන්න පුළුවන් කාලේ. හරිද? මේ පොඩි කාලේ ඔයාලට මේ වැඩක් කරගන්න බෑ කියලා හිතෙනවා නම් ඇත්තටම ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ තියෙන කාලේ. දැන් ඔයාලට වැඩ කරගෙන කලින් වැඩ කරලා දැන් වැඩ කරන්නේ නැති ළමෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් වැඩ කරගෙන ඇවිල්ලා එක දිගට දැන් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එච්චර වැඩ වෙන්නේ නැහැ. ඒ වගේ ළමෙක් වෙන්න පුළුවන් ඔය. දැන් ඒ වගේ ළමයෙකුට දැන් සමහර ළමයින්ට ඉන්නවා කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. හරිද? අන්න ඒ වගේ ළමයෙකුට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මේක කරන්නේ ඔයාලට ඕගනික් ප්‍රතික්‍රියා ඕගනික් පරිවර්තන පුළුවන් කරන එක තමයි කරන්නේ. ඕගනික් කියලා කියන්නේ ඔයාලට ලකුණු ලේසියෙන්ම ගන්න පුළුවන් පාඩමක්. එතකොට මේ ඕගනික් කොටස ගත්තට පස්සේ මේ ඕගනික් කියන පාර්ට් එකේදී ඔයාලට ලකුණු 24ක් 25ක් විතර කිට්ටු වෙන ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ ඒ අකුරකින් තුනෙන් එකක් ගන්න ඕන. ඒ අකුරක් ගන්න ඕන නම් අනිවාර්යෙන් ඕගනික් කියන පාර්ට් එක ඔයා දැනගෙන ඉන්න ඕන. මොකද මේක මාරම ලේසි පාඩමක්. ඉන්օර්ගනික් එක සම්බන්ධයක් නැහැ. ෆිසිකල් පාඩම් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. ඒකින්ද ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් පාඩම. හරි. ඊට පස්සේ බලමු මේකේ ලකුණු වෙන විදිය. ලකුණු වෙන විදිය ගත්තට පස්සේ අනිවාර්යෙන් MCQ 12ක් 13ක් විතර අහනවා. සාමාන්‍යයෙන් 12ක් අපි ඇවරේජ් එකක් විතර 12ක් ගමුකෝ. අනිවාර්ය ස්ට්‍රක්චර්ඩ් එසේ එකකින් අනිවාර්යෙන් ලකුණු 5ක්. ඒ වගේම එසේ එකකින් ලකුණු 7.5ක් අහනවා. 7.5ක් අහන ප්‍රශ්නයක් සෙට් වෙනවා. එතකොට මේක ආසන්න වශයෙන් ඔයාලට ලකුණු 24.5ක් ආසන්න වශයෙන් 25ක් කියලා හිතමු. 25ක් ගන්න පුළුවන් පාඩමක් තමයි ඕගනික් කියලා කියන්නේ. එතකොට මේ 24 ඕගනික් කියලා කියන්නේ එක පාඩමක් නෙමෙයිනේ. පාඩම් 4ක එකතුවන්නේ. එතකොට 7 ඉඳන් 10 වෙනි පාඩමට යනකම් තමයි ඕගනික් වලට තියෙන පාඩම් 4. මේ පාඩම් 4ේදී අපි ලේසි මේ ඕගනික් කියන එක ලේසියට අපිට ඉගෙන ගන්න ලේසි වෙන්න අපි ප්‍රධාන පාර්ට් 4කට කඩා ගන්නවා. පළවෙනි පාර්ට් එක තමයි ප්‍රතික්‍රියා. ওই ප්‍රතික්‍රියා කියන පාර්ට් එක තමයි ඕගනික් වල වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් කොටස. හරිද? ওই ප්‍රතික්‍රියා කියන පාර්ට් එක ගත්තට පස්සේ අපිට පරිවර්තන කරන්න වැදගත්ම වෙන පාර්ට් එකක් තමයි මේක. එතකොට මේකෙදි වෙන්නේ දැන් කිසියම් කාබනික සංයෝගයක් තව කාබනික සංයෝගයක් බවට පත් කරන එකක් තමයි කරන්නේ. ඒකට දාන දේවල් වලට තමයි ප්‍රතිකාරක කියලා කියන්නේ. ඒ ප්‍රතිකාරක ගත්තට පස්සේ ප්‍රතිකාරක වල සමහර ප්‍රතිකාරක පාවිච්චි කරන්න ඕන තත්ත්ව තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ග්‍රීනාට් ප්‍රතිකාරකය පාවිච්චි කරන්න ඕන වියලි ඊතර මාධ්‍ය. ඒ වගේ ප්‍රතිකාරක පාවිච්චි කරන්න තත්ත්ව තියෙනවා. ඒ වගේම උෂ්ණත්වත් විශේෂ වශයෙන් මේ මාධ්‍යයන් ඒ වගේම උෂ්ණත්ව වගේ තත්ත්ව අවශ්‍ය වෙන ප්‍රතිකාරක පාවිච්චි කරන්නේ. ප්‍රතික්‍රියා වලින් තමයි එන්නේ 15 දවසක්. අද කතා කරන්නේ මෙන්න මේ පාර්ට් එක. ප්‍රතික්‍රියා කොහොමද ඔයාලට ඕගනික් පරිවර්තනයක් ලේසියෙන්ම කරගන්නේ කියලා. මේකෙන් ලකුණු 15 දවසක් විතර සෙට් වෙනවා. ඊට පස්සේ යාන්ත්‍රණ පාර්ට් එක ගත්තට පස්සේ ලකුණු 2ක් 3ක් විතර ගන්න පුළුවන් පාර්ට් එකක්. ඊට පස්සේ සමාවිකතාව ගත්තොත් ලකුණු 4ක් විතර සෙට් වෙනවා. නාමකරණයෙන් අනිවාර්යෙන් MCQ එකක් අහනවා හැම අවුරුද්දකම. ඒ වගේම භෞතික ගුණ. භෞතික ගුණ ගත්තට පස්සේ ද්‍රවාංක, තාපාංක, ඊට පස්සේ ආම්ලිකතාව, බාෂ්මිකතාව වගේ දේවල් තමයි අහන්නේ. එතකොට එකෙන් ලකුණක් වගේ සෙට් වෙනවා. සම්පූර්ණයෙන් ගත්තොත් ලකුණු 24ක් 25කට කිට්ටු වෙන ප්‍රමාණයක් ඕගනික් කෙමිස්ට්‍රි වලින් අහනවා. ඒකෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලකුණු 15 16ක් විතර ගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා කියන පාර්ට් එක දන්නවනම්. හරි. දැන් අපි බලමු මේ කතන්දරේ කොහොමද කියලා. අපි එකටම දැනගන්න ඕන මෙහෙම කතාවක්. අපි දැනගන්න ඕන ප්‍රතිකාරක ගැන. ප්‍රතිකාරක ගැන ඔයාලා හැමතිස්සෙම බලද්දී අපි හිතමුකෝ කිසියම් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. මම මේක ගන්නම්කෝ. CH3 CH2 කාබන් 3ක ඇල්කිල් හෙලයිඩයක් ගන්නවා. මම මෙයාට දානවා මැග්නීසියම් ඒ වගේම වියලි ඊතර මාධ්‍ය මැග්නීසියම් තමයි දාන්නේ. ඊට පස්සේ හැදෙනවා ඔය විදිහට ග්‍රීනාට් ප්‍රතිකාරක.
දැන් අපි මේකෙදි මේවට තමයි ප්‍රතිකාරක කියලා කියන්නේ. මේකේ ප්‍රතිකාරක ගත්තට පස්සේ මේ ප්‍රතිකාරක වල විසමහර ප්‍රතිකාරක තියෙන උෂ්ණත්ව සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ භාවිතා කරන තත්ත්ව සඳහන් කරන්න. උදාහරණයක් විදිහට අපි තව බලමු. දැන් මේක මාධ්‍යයක්නේ. වියලි ඊතර මාධ්‍යකනේ පාවිච්චි කරන්නේ. මැග්නීසියම් දාන්නේ වියලි ඊතර වල. දැන් අපි බලමු CH2 මේක OH එකක් බලමුකෝ. මේකට අපි සාන්ද්‍ර සල්ෆියුරික් දානවා. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා 160කට වගේ නැත්නම් 170කට විතර රත් කරනවා. 160කට 170කට විතර රත් කරාම සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මේකේ OH කාණ්ඩෙකුයි අල්ලපු කාබන්ගේ තියෙන අල්ලපු මේ OH සම්බන්ධ තියෙන අල්ලපු කාබන්ගේ හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙලා ගිහිල්ලා ජලයේ විදිහට අයින් වෙලා යනවා. එතකොට ඔන්න ඔය විදිහට මෙන්න මෙයා හැදෙනවා. ඇල්කීනයක් හැදෙනවා. දැන් මේ ප්‍රතිකාර ඔයාලට මේකේ අනිවාර්යෙන් ඕගනික් කෙමිස්ට්‍රි වල ප්‍රතිකාරක ගැන කතා කරද්දී සමහර ප්‍රතිකාරක පාවිච්චි කරන්න විශේෂ මාධ්‍යයන් පාවිච්චි කරනවා. සමහර ප්‍රතිකාරක පාවිච්චි කරන්න විශේෂ උෂ්ණත්ව පාවිච්චි කරන විශේෂ තත්ත්ව පාවිච්චි කරනවා. ඒක ඔළුවේ තියාගන්න. හරි. දැන් ප්‍රතිකාරක කියන්නේ මොනවද කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවා. දැන් මම මේකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔය කාබනික ඕගනික් කෙමිස්ට්‍රි වල හම්බෙන සම්පූර්ණ ප්‍රතික්‍රියා සාරාංශය. හරිද? ඒ සම්පූර්ණ දැන් මේ ඕගනික් මෙලෝසසර දෙයක් බැලලා මේකට එක දවසින් ඕගනික් හදාගන්න පුළුවන් මේ වැඩසටහන කරලා. හරිද? මේ වීඩියෝ එක බලලා ඒ දෙන ටික හරියට කරොත් ඔයාලට අනිවාර්යෙන් ඕගනික් හදාගන්න පුළුවන්. ඕගනික් වල පරිවර්තන කියන පාර්ට් එක හදාගන්න පුළුවන් අනිවාර්යෙන් මේක හරියට කරොත්. දැන් අන්තිම කාලේ එක්සෑම් එකට අන්තිම කාලේ තියෙන්නේ. හරිද? මේ අන්තිම කාලේ ඔයා තනියෙන් වැඩ කරන පැය ගාන අනිවාර්යෙන් වැඩි කරන්න ඕන. නිකන් ක්ලාස් යන ප්‍රමාණය වැඩි කරාට කියලා ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. හරිද? ක්ලාස් දෙක තුනකට ගියා කියලා එහෙම ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඔයාට ලකුණු වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන් තනියෙන් වැඩ කරන්න ඕන. තනියෙන් වැඩ කරලා විතරක් මදි පාස් පේපර්ස් කරන්න ඕන. පාස් පේපර්ස් විවරණය කරන්න ඕන. හරිද? ඒ වගේ වැඩ කරන්න ඕන. එතකොට තනියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් තරම් එතකොට ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. ප්‍රතිකාරක ගැන අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ අපි බලමු ප්‍රතික්‍රියා සාරාංශය දාලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා සාරාංශය ඔය තියෙන ප්‍රතිකාරක ටික මතක තියාගන්න ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඔයාට මේ ප්‍රතික්‍රියා සාරාංශයේ PDF එක print out එකක් ගන්න. ඔයා හිතන්න ප්‍රතික්‍රියා මෙලෝසසර මතක නැහැ කියලා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා මෙලෝසසර මතක නැහැ. එහෙනම් ඔයා මේ print out එක අරගෙන තියාගන්න. තියාගෙන මෙන්න මේ වැඩේ කරන්න. මේක මේ විදිහට කරලා බලන්න. හරිද? අපි හිතමුකෝ අපි හිතමුකෝ මේ විදිහට කාබන් ඇල්කීනයක් තියෙනවා කියලා. කාබන් 3ක ඇල්කීනයක් තියෙනවා. ඔය විදිහට කාබන් 3ක ඇල්කීනයක් තියෙනවා. ඔය ඇල්කීනය අපි පත් කරනවා මට මේකට OH එකක් දාන්න පුළුවන්. මම තනුක සල්ෆියුරික් දාලා මේකට OH එකක් මොකක්ද උනේ? OH එකක් දැම්මට පස්සේ තනුක සල්ෆියුරික් දැම්මට පස්සේ මධ්‍යසාරයක් හැදුනා. ඒ මධ්‍යසාරය PCC නැත්නම් ආම්ලික මාධ්‍යයක MnO4 වගේ දාලා මෙයා කීටෝනයක් බවට පත් කරනවා. ඊට පස්සේ මම මෙයාට KCN වගේ පාවිච්චි කරලා නැත්නම් HCN පාවිච්චි කරනවා. ඊට පස්සේ පාවිච්චි කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙයා HCN වගේ පාවිච්චි කරාට පස්සේ මෙයාගේ ඔය විදිහට මෙතෙන් පහර දෙනවා. එතකොට OH කාණ්ඩයක් බවට පත් වෙනවා. එතන CN කාණ්ඩයක් බවට පත් වෙනවා. මම මේකේ යාන්ත්‍රණ ගැන මතක් කරන්න යන්නේ නැහැ. එතකොට වීඩියෝ එක දිග්ගැස් වෙනවා. හරිද? මම මේකේ අරමුණ තමයි ඔයාලට පරිවර්තනයක් ගොඩ දාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ මේ සයනයිඩ් එක තියෙන්නේ මේකට අපි අම්ලයක් දාන මොකක් හරි. තනුක සල්ෆියුරික් නැත්නම් මොකක් හරි අම්ලයක් දාලා ආම්ලික කරාට පස්සේ මේකේ කාබොක්සිලික් කාණ්ඩයක් බවට පත් වෙනවා. මට පුළුවන් මේකට මේ OH කොට සයින් කරන්න. දැන් ඔයා දැන් මේකෙන් කිසි අරමුණක් නැහැ. ඒ කියන්නේ මේ වගේ වැඩේ දැන් දිගට ගලාගෙන යනවනේ.
මොකද්ද ඇල්කේනය මධ්‍යසාරයක් වුණා. මධ්‍යසාරය කීටෝනයක් වුණා. කීටෝනයයි CN කොටස සම්බන්ධ වෙලා කාබන් ගානත් වැඩි වුණා. OH කොටසකුත් තියෙන විදිහට ওই විදිහට සංයෝගයක් හැදුණා. ඊට පස්සේ ඒකට අපි අම්ලයක් දැම්මා. ඊට පස්සේ ඒක කාබොක්සිලික් වුණා. ඊට පස්සේ ඔය විදිහට දිගට අර ප්‍රතික්‍රියා සාරාංශي බල මේ සංයෝගයෙන් මේ කාබනික සංයෝගය හදන්න පුළුවන්. මේ සංයෝගයෙන් මේ කාබනික සංයෝගය හදන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට කරද්දී ඔයා බලන්න. හරි. මේකෙන් කාබන් ගාන වැඩි කරගන්නේ කොහොමද? ඒ විදිහට ටික ඒක බල ඒ chart එක බල වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලා ටික වෙලාවක් කරද්දී ඔයාලට මේ ප්‍රතික්‍රියා ගැන පොඩි අවබෝධයක් එනවා. කාබන් ගාන වැඩි කරගන්න කොහොමද කියලාත් පොඩි අවබෝධයක් එනවා. දන්න ටික පාවිච්චි කරලා මේ වැඩේ කරගෙන ගියාට පස්සේ ওই විදිහට මේක ගැලීම් සටහන දිගටම කරගෙන යනවා. දැන් මට මේකේ OH කාණ්ඩය අයින් කරන්න පුළුවන්. OH කාණ්ඩය අයින් කරන මධ්‍යසාරයේ මම සාන්ද්‍ර සල්ෆියුරික් වගේ කෙනෙක් පාවිච්චි කරනවා. නැත්නම් මේ OH කාණ්ඩේ නෝට Cl කාණ්ඩයක් අපිට දාන්න පුළුවන්. PCl5 වගේ කෙනෙක් පාවිච්චි කරලා නැත්නම් PbR3 කවුරු හරි. එහෙම මේක මේ OH කාණ්ඩය නැති කරන්න ඊට පස්සේ අලුතෙන් කාණ්ඩ හදාගන්න ක්‍රියාකාරී කාණ්ඩ වෙනස් කරන්න ඒ විදිහට දිගටම ගැලීම් සටහන ගලාගෙන යන්න. ඒ විදිහට කරගෙන යන්න. ඒ වගේ කාබන් 4 5 ඒ විදිහට කාබන් ගාන වැඩි වෙන විදිහට ඊට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයක් අරගෙන කොහොමද වැඩි කරගන්නේ? ඒ විදිහට වැඩි කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මොකද්ද කරන්න ඕන කියලා. හරිද? එතකොට ඔයාලට පොඩි අදහසක් එනවා මේක මෙහෙම වෙනව නේද කියලා. පොඩි අදහසක් එනවා මේ පරිවර්තන කරන්න මෙහෙමයි කියලා පොඩි අදහසක් එනවා. හැබැයි මේකෙන් ඔයාලට පරිවර්තන කරන්න පුළුවන් වෙන්නේ නැහැ. පරිවර්තන කරන්න පොඩි අදහසක් එනවා. මේකේ එක සංයෝගයක් තවත් සංයෝගයක් බවට පත් වෙන්නේ මෙහෙමයි කියලා තේරෙනවා. දැන් අපි ඇයි ඇත්තටම පරිවර්තනයක් කරන්නේ? ඒකේ අරමුණ දැනගන්නකො එකට. පරිවර්තනයක් කරන්නේ අපි තියෙන දැන් මොකක් හරි තියෙන සරල අණුවකින් දැන් අපි ගොඩක් අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන දේවල් ගමුකෝ. ගොඩක් බෙහෙත් වර්ග, ඊට පස්සේ සුවඳ විලවුන් වර්ග, ඊට පස්සේ රසකාරක, ඒ වගේ ගොඩක් දේවල් හදන්නේ සරල අණු එකතු කරලා සංකීර්ණ සංයෝග විදියට. ඒ දැන් පර්ෆියුම් එකක් කියලා කියන්නේ සංකීර්ණ සංයෝග, සංකීර්ණ අණුවක්. ඒක හදන්නේ සරල අණු ගොඩක් එකතු කරලා මේ එකතු කරලා තමයි ඔය විදිහට වැඩ ගොඩකට ලක් කරලා තමයි මේ සංකීර්ණ අණුවක් බවට පරිවර්තනය කරන්නේ. එතකොට ඒක ඒ වගේ දෙයකට තමයි අපි පරිවර්තන කරන එක අරමුණ. හරිද? එතකොට එක සංයෝගයක් තව සංයෝගයක් බවට පත් කරා, තවත් සංයෝගයක් තවත් සංයෝගයක් බවට පත් කරා. ඒ විදිහට පත් කරගෙන යනවා. හරිද? එතකොට මේ chart එකේ ඒ ප්‍රතික්‍රියා සාරාංශය තියෙනවා මොනවද? ක්‍රියාකාරී කාණ්ඩ ටික දැනගෙන ඉන්න ඕන. එකටම ඔයා ක්‍රියාකාරී කාණ්ඩ කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න. ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියන්නේ අණුවක තියෙන ප්‍රතික්‍රියා වලින් වැඩි කොටසකට සහභාගී වෙන පරමාණු කාණ්ඩයක්. හරිද? ඒක මොකක් හරි අණුවක තියෙන ප්‍රතික්‍රියා වලින් වැඩි කොටසකට සම්බන්ධ වෙන කොටස තමයි ඒ අණුවේ තියෙන කොටස තමයි ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මේකේ ගත්තට පස්සේ මේ අණුවේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ ඔය OH කොටස. COH කොටස. ඒක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මධ්‍යසාර. ඔය විදිහට ක්‍රියාකාරී කාණ්ඩ ගොඩක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් ඔලුවට දාගන්න. දාගෙන මේ chart එක බලාගෙන මේ වගේ ගැලීම් සටහන් 4ක් 5ක් 6ක් විතර ගහ ගන්න ඔයා තනියෙන්. එතකොට ඔයාට පොඩි අදහසක් එනවා මට මේක කරගන්න පුළුවන්. අන්න ඒ අදහස ගන්න තමයි මේ වැඩේ කරන්නේ. මේක කරා කියලා පරිවර්තන පුළුවන් වෙන්නේ නැහැ. හරිද? හරි. ඊළඟ පාර්ට් එක විදියට කරන්න ඊළඟ වැඩේ විදියට කරන්න අපි බලමු කාබන් ගාන වැඩි කරගන්න විදි ටික. මම ඒක කියන්න යන්නේ නැහැ. මොකද දිග වෙන හින්දා වීඩියෝ එක දිග වෙන හින්දා කියන්නේ නැහැ. කාබන් ගාන වැඩි කරගන්න කොහොමද කියලා බලමු. කාබන් ගාන වැඩි කරගන්න විදි ගණනාවක් තියෙනවා. එකක් තමයි HCN මගින් කාබන් ගාන වැඩි කරගන්න පුළුවන්. HCN KCN මගින් කාබන් ගාන වැඩි කරගන්න පුළුවන්. කාබන් එකක් ඒ වගේම ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයක් ගන්න පුළුවන් ඒකට. තව පුළුවන් අපිට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය පාවිච්චි කරලා කාබන් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කොහොමද කියලා ඔය මං දෙවෙනි PDF එකේ තියෙන එක. කොහොමද කාබන් ගාන වැඩි කරගන්න. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන සංගණනය වැඩ ගොඩක් තියෙනවා. නයිට්‍රජන් එක්ක කාබන් ගාන වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒ දෙවෙනි PDF එකේ තියෙන්නේ කාබන් ගාන වැඩි කරගන්න විදි. හරිද? ඊට පස්සේ මං ඔයාලට මේ WhatsApp channel එකට පරිවර්තන ටික දාලා තියන්නම්. නැත්නම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න මම නම්බරේ දාලා තියන්නම්. මේ ටික ඕන මේ ටික මට පරිවර්තන ඉතුරු PDF ටික දෙන්න කියලා. මම එහෙම දාන්න මොකද ඩිස්ක්‍රිප්ෂන් එකේ සේරම ටික දාන්න දාන්නේ ඔයාලට අවශ්‍ය නම් මේ මට මේ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න මම දාන්න. හරිද?
ඒ විදිහට දෙවෙනි PDF එකෙන් තියෙන්නේ අපි ඔය කාබන් ගාන වැඩි කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තුන්වෙනි PDF එකෙන් අපි කරනවා කාබන් ගාන වැඩි කරගන්න විදි ගැනත් දන්නවනේ. ඊට පස්සේ සරල පරිවර්තන ටිකක් කරන විදි සරල අභ්‍යාස ටිකක් තියෙනවා පරිවර්තන කරන. ඒ ටික කරන්න. ඊට පස්සේ තව ටිකක් තියෙනවා සංකීර්ණ ටිකක්. ඔය විදිහට PDF දෙක තුනක් හතරක් වගේ තියෙනවා. ඒ හතර කරනකොට ඔයාලට සම්පූර්ණයෙන් වගේ ඕගනික් කෙමිස්ට්‍රි ගොඩ දාගන්න පුළුවන්. පාස් පේපර්ස් මට්ටමේ තියෙන ප්‍රශ්න ඉතින් කරගන්න පුළුවන් ගන්නට ඔයාලට වැඩේ ගොඩ දාගන්න පුළුවන් තනියෙන් මේ වැඩේ කරා. මොකද්ද? එකට කරන්න ඔයා ප්‍රතික්‍රියා කියන ටික ඔළුවට දාගෙන ඉන්න ඕන. මේ ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා ඔළුවට දාගෙන ඉන්න ඕන. ඒ ටික ඔළුවට දාගත්තට පස්සේ ඔයාට දෙවෙනි එකට මං කිව්වේ මේ විදිහට ගැලීම් සටහනක් වගේ දිගට යන්න කියලා. ඒ විදිහට කරන්න ඊට පස්සේ ඒ විදිහට කරාට පස්සේ ඔයාට ප්‍රතික්‍රියා ගැන සහ ප්‍රතිකාර ගැන අවබෝධයක් එනවා. ඒ අවබෝධයක් ආවට පස්සේ පරිවර්තනයක් කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙන කන්ෆිඩන්ස් එක ඇති කරන්න එහෙම. ඒ කියන්නේ නැත්තම් එකපාරටම පරිවර්තනයක් කරන්න එහෙම කරන්නේ නැතුව මම ඒක ඔයාට කරේ ඔයාට දැනෙනවා ඒක. මට මේක කරගන්න පුළුවන් කියලා. මෙලෝ වැඩක් නොකරපු ළමයෙකුට මේක මේ පොඩි එක දවසක් වගේ ෆුල් ඩේ එකක් වගේ දාගෙන මේක කරන්න try කරා. හරිද? ඒ විදිහට අර විදිහට ගැලීම් සටහනක් ඔයා සම්පූර්ණ කරගෙන ප්‍රතිකාරක දානවා ප්‍රතිකාරක තත්ත්ව දානවා මේ සංයෝගය මෙහා බවට යනවා ඊට පස්සේ මෙහෙම මෙහා සංයෝග මේ සංයෝග මෙහා බවට යනවා කියලා යනවා ඔය විදිහට තියෙනවා ඊට පස්සේ කාබන් ගාන වැඩි කරගන්න PDF එක මම දාලා තියන්නම් ඒකේ PDF දෙකක් විදිහට තමයි ඇඩ් වෙන්නේ එකක් තමයි ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය කියලා වෙනම එකක් තියෙනවා ඒකේ ඒ ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය කියන PDF එකේ නම් තනිකර ග්‍රීන්හාර්ට් ගැන තියෙන මොකද ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය කියලා කියන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වල බහුලව භාවිතා වෙන කාබන් ගාන වැඩි කරගන්න පාවිච්චි කරන එක. හරිද? ඒකේ තියෙනවා ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය ප්‍රබල භස්මයක් වගේම නියුක්ලියෝෆයිල් එකක් විදිහට ක්‍රියා කරනවා. එතකොට ඒකට උදාහරණත් එක්කම මේ PDF එකේ තියෙනවා. ඔක තනියෙන් කියවලා තේරුම් ගන්න. හරිද? ඒ විස්තර කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. එහෙම ඔයාලට ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම විස්තරයක් ඕන කියලා. එහෙම ඕන කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මම ඒකේ වීඩියෝ එකක් කරන්නම්. කාබන් ගාන වැඩි කරගන්න විදි ටික ගැන මම පොඩි වීඩියෝ කැලි ටිකක් දාන්න. ඒ කියන්නේ HCN මගින් කොහොමද? ග්‍රීන්හාර්ට් මගින් කොහොමද? ඒ විදිහට වීඩියෝ ටිකක් දාන්න. එතකොට එහෙම අවශ්‍ය නම් කමෙන්ට් කරගෙන යන්න. හරිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තනියෙන් කරන්න self study විදිහට තියෙන තනිකර මේක ඔයා තනියම කරන්න ඕන වැඩ. හරිද? තනියම කරන්න ඕන වැඩ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මැසේජ් එකක් දාලා අහන්න මෙහෙමයි මේක තේරෙන්නේ නැහැ කියලා මම වොයිස් එකක් හරි දාලා ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොකද මේ තා පොඩි කාලයනේ තියෙන්නේ. මේ පොඩි කාලේ ගොඩක් වෙලාවට ඔයාලට තියෙන්නේ බෑ කියලා. දැන් මෙලෝ වැඩක් නොකරන ළමයෙකුට ලකුණු 15ක් 16ක් ගන්න පුළුවන් කියන්නේ එක දවසක් හරියට මහන්සි වෙලා කැප වෙලා වැඩ කරොත් ලකුණු 16ක් ගන්න පුළුවන් කියන්නේ මාර වැඩක්. හරිද? ලකුණු 15ක් 16ක් කියන්නේ සෙල්ලම් අගයක් නෙමෙයිනේ. සෙල්ලම් ඉලක්කමක් නෙමෙයිනේ. මාර විදියට රෑන්ක් එක වෙනස් කරන්න පුළුවන්. රිසල්ට් එක වෙනස් කරන්න පුළුවන්. මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන පාර්ට් එක හරියට ඔලුවට දාගත්තොත්. හරිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ වීඩියෝ එකෙන්. ඔයාලට වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස් වීඩියෝ එක ගැන කියන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මම වීඩියෝ එකක් කරන්න. ඔය එක කාබනික සංයෝග ඊට පස්සේ පාස් පේපර්ස් ඩිස්කෂන් එකක් වගේ දාලා කරන්න. ඔයාලගේ කැමැත්ත මත. හරිද? හරි. එතකොට දැන් අද වීඩියෝ එක නවත්තනවා. මේක රෙකෝඩ් කරනකොට එකමාර විතර වෙලා දැන් හෙට ඔයාට උදේට මේක බලා ගන්න පුළුවන්. එහෙනම් මේ තා පොඩි කාලේනේ තියෙන්නේ. මේ කාලේ ඔයාට කරන්න පුළුවන් උපරිමයෙන් මහන්සියලා කරා. හරිද? ඔයාලා ගොඩක් වෙලාවට මෙහිම ප්‍රශ්නේ ගොඩක් වෙලාවට කරන්නේ ඔයාලා කැමති අවුට්පුට් එකට මාර විදිහට ඒ කියන්නේ ඔයාලට ඕන මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්න ඊට වඩා ඔයාලට යන්න පුළුවන් ඔයාට යන්න පුළුවන් එක අයගේ හීන ඇතිනේ. ඒ හීන වලට යන මාර මේ කැමති. හැබැයි ඔයාලා ඒකට අවශ්‍ය වැඩේ කරන්න. ඒක ඒ වැඩේ ඒ අදාළ වැඩ ටික කරන්නේ ඒ හීනෙට යන්න. ඒ වැඩ ටිකක් තියෙනවනේ කරා. මොකක් හරි ඔයාගේ ඩ්‍රීම් එකට යන්න වැඩ කිසියම් වැඩ ටිකක් තියෙනවනේ ඒ ටික කරන්න. දැන් මෙහෙම සිද්ධියකුත් තියෙනවා. දැන් ඔයාලා දැන් A level කියන එකෙන් ඔයා මාර විදියට වෙනස් වෙනවා. හරිද? A level කියන එක හරිය හොඳ රිසල්ට් එකක් දැම්මොත්
හොඳ රිසල්ට් එකක් දැම්මොත් ඉතින් ඔයා මාර විදියට වෙනස් වෙනවා. හරිද? දැන් ඔයාට සමහර වෙලාවට O level රිසල්ට් එක අඩු වෙයි. ඒ O level රිසල්ට් එක අඩු වුණාට පස්සේ මාර විදියට යාළුවෝ නෑදෑයෝ ඊතර කට්ටියව හින්ට් ගන්නවනේ. එතකොට මේ ඒ විදියට ඒව කටවල් වහන්න පුළුවන් හොඳම තැන තමයි ඔය A level කියලා කියන්නේ. හරිද? හරියට ඔයා මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් දැම්මොත් ඔයාට ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔයාට දැන් ඔයා ගණන් ගන්න සමහර කට්ටිය මේ යාළුවෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්. හරිද? ගුරුවරු වෙන්න පුළුවන්. ඔයා එච්චර කෙයා කරන්න තියෙන්න පුළුවන්. එතකොට හරි හොඳ ඔයා හොඳ රිසල්ට් එකක් දැම්මොත් දාන්න පුළුවන් උපරිමව කරොත් ඔයාලට අමුතුම තැනක් හැදෙනවා. හරිද? ඔයාට සමාජෙ මාර පිළිගැනීමක් හැදෙනවා. හරිද? ඔයා ගැන අමුතුම විශ්වාසයක් හැදෙනවා ඒ කට්ටියට. ඔයා දැන් ගණන් ගන්න නැති කට්ටියට. හරිද? ඒකෙන් හින්දා තා පොඩි කාලේ තියෙන මේ කාලේ ඔයාලා උපරිම මහන්සියලා වැඩ කරන්න. ඔයාලට පුළුවන් බැරි නෑ. මේක හරියට මේ කාලේ අන්තිම කාලේ හොඳට ફોකස් එක තියාගෙන අන්තිම කාලේ වැඩ කරන්න. මොකද මේ කාලේ වැඩ කරන එක තමයි ඔයාගේ රිසල්ට් එක ලොකු වෙනස් මේ කාලේ හරියට වැඩ කරන ටිකෙන් ඔයාගේ රිසල්ට් එක ලොකු මේ වෙනසක් කරන්න පුළුවන්. හරිද? එහෙම වෙනස් කරපු කට්ටියත් ඕන තරම් ඉන්නවා. හරිද? 2024 ළමයෙක් හිටියා. එයා තර්ඩ් ෂයි ළමයෙක්. කෙමිස්ට්‍රි වලට ෆස්ට් ෂයි S එකක් තිබ්බේ, සෙකන්ඩ් ෂයි C එකක්, තර්ඩ් එකේ A එකක්, දිස්ත්‍රික් කුරුණෑගල දිස්ත්‍රික් 23 වෙනියා. දර්ශන කියලා මල්ලි කෙනෙක්, මේ මල්ලි කෙනෙක් කියන්නේ ගෝලයෙක්. පොර මාර විදිහට මහන්සි වුණා. හරිද? අන්තිම කාලේ පට්ට යන්න මහන්සි වුණා. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් එයාට ඕගනික් පාර්ට් එක එයා හදාගන්න කොට පොඩි කාලයක් වගේ තිබ්බේ. මටත් සෙට් උනේ තර්ඩ් එකේදී. එයා තර්ඩ් එක කරද්දී තමයි සෙට් උනේ. කොහොම හරි අන්තිම කාලේ එයා මේ දැන් මම සතියකට පරිවර්තන 30 40 දානවා එයාට. එයා ඒක දෙන වැඩ ටික කරලා අලුත් වැඩත් හොයාගෙන කරනවා. ඒ කියන්නේ ඔයාලගේ උනන්දුව තියෙනම් ඔයාලට කරන්න බැරි දෙයක් නැහැ. හරිද? මේ දැන් ඔයාටම බෑ කියලා හිතුනොත් බෑ කරන්න. මට මේක කරන්න බෑ කියලා හිතුනින් බෑ. ඔයාගේ යාළුවෝ කිව්වත් යාළුවෝ කියයි මේක කරන්න බෑ. සමහර සර්ලා කියයි ඔයාලට මේක කරන්න බෑ. නෑදෑයෝ සමහර අයියලා අක්කලා පවා කියයි මේක ඔයාලට මේ ටයිම් එකේ කරන්න බෑ කියලා. හරිද? හැබැයි දැන් කොහොමද ටයිම් එක අඩුයි. ඔයාලට අසාධාරණයක් වෙලා තියෙන්නේ. අසාධාරණ ගිය කෑක ගහ හිටියට ඔයාගේ රිසල්ට් එක වෙනස් වෙන්නේ නැහනේ. රිසල්ට් එක අසාධාරණයි කියලා කෑ ගැහුවට ඔයාලට ලකුණු වැඩියෙන් දෙන්නේ නැහනේ. මේ තියෙන කාලේ මහන්සි වෙලා උපරිමයෙන් මහන්සි වෙලා ඔයාලට කරන්න පුළුවන් දේ වෙනස් කරන්න try එකක් දෙන්න. එහෙනම් අපි